ඒ කියන්නේ ඕක මොකද්ද වෙලා තියෙන්නේ? මේක තමයි ටැග් එකක් දාලා ලිෆ්ට් එකක් දාගෙන නෙක් මේ බයිසිකල් එක ආපු අලුත් බයික් මේ ටයර් දෙක. ඕක පොඩ්ඩක් හොඳ ගන්නේ නේද? මේ කල්ටයර් මේකට ඉස්සලාම ආපු එක. ආහ්. ඒ කියන්නේ මං කිව්වේ අර නිකන් රෝද පුටුවක් හරියන්නේ නැහැ නේද? ඔයගේ ඔප්ෂන් නැහැ නේ ඒකේ. කීයක් යනවද ටයර් එක දාගන්න? ටයර් එක කොහෙන්ද දාන්න තියෙන්නේ? ඔව්. ඔය ඇහුවේ නැද්ද කොච්චර යනවද කියලා? යනවලු? ෆෝන් නම්බරයක් නැද්ද ඔයාගේ? නම්බරේ කියන්නකො මොකක් හරි කරලා දෙන්න. 071 89යි 14යි ඈ 129. ඔයාගේ අතේම තියෙන ෆෝන් එක? ඔව්. ආහා. මේ දවස් ටිකේ ඉන්නවනේ නේද? ඔව් තවම ඉන්නවා. මතේ පාරේ යනවා. ඔව්. අවසරයෙන් ආම්බියක් යනවා. පාර ගන්නට. ආහා. එයාගේ සෙනඟ දෙනවානේ. ආහා. ඒක කොහොමද ගේම ගාගන්න අවතාවක් ඉස්සන්න මොකද ඉන්නකොට ඔය ගේම ගන්න දීපුවා. ආහා. ආහා. ඔව්. මාත්‍රේ බලනවා මොනක දෙපාරක් ගියා. ඔව්. යන්න බඩු අර පන්දමට මාළු කඩේට යන්න කිව්වා. ඔව්. ඒ තමයි ඉන්නේ දෙපාරම ගියාම දෙපාරම දෙන්න කිව්වා. ආහා. මොනාටද? මොනාටද ගියේ? ආහා. මං ඔයාලට හෙට කෝල් එකක් දෙන්නම් එහෙම වුණොත් ඕක හදලා දෙන්න පුළුවන්ද කියලා බලමු. මාව විශ්වාස නැත්නම් මම ගේ පෙන්නන්න ගෙදරට කියලා බත් ටිකක් පුරාන දෙන්න මාත් මොකක් හරි කරලා දෙන්නම් මං. මොකක් හරි කරලා දෙන්න අනිවාර්යයෙන්. ෆෝන් එක ඕනේ ෆෝන් නම්බරේ ආයි කියන්න පොඩ්ඩක්. 071 89යි 14යි 129. හරි මං ඔයාලට කෝල් එකක් දෙන්න හෙට අනිවාර්යයෙන්. ආහා. ආසන කැස්ස කන්නේ උඩට යනකොට අර පන්සල යන ඉන්නේ දෙවොස් කොට ඔව්. ඕක දවසින් හදලා දෙනවද දුන්නොත්? ඔව් මේක තමයි අද දුන්නා කියන්නේ ඔව්. ඔයාට දවසක් වැඩ කරන්න නැතුව ඉන්න වෙනවා ඒකට. ඔව් පාත කමන්නේ වැඩේ මේ කියනවා නම් දවසකට ඉඳලා අවුලන්නේ. ඔව් නේ. කොහොම හරි කරලා දෙන්න ඔයාට මම හෙට කෝල් එකක් දෙන්නම්. කෝල් එකක් දෙන්න හෙට අනිවාර්යෙන්. මට ඕන මාර්කටින් ඇවිල්ලා සල්ලි දීලා ආහා හා. කියක් කරනවද කියලා ආන්න දෙනකොට එනවා. ඔව්. මම බයිසිකල් දෙක පුට්ටන් බෑකට ගත්තා. මම මොකක් හරි කරලා දෙන්න. හා. කෝල් එකක් දෙන්න හෙට. අර මාත් දෙන්න. හරි හරි.